කට්ටිය වට වෙලා ගෙරිකුණ වාගේ කනවා ඒක. දන්සල් ගානේ පාරවල් වල පිරිලා. එක ආණ්ඩුවකටවත් එක රජයකටවත් එක පොලිසියකටවත් එක පොලිස්පතියෙකුටවත් මොලේ නැනේ බලන් දන්සල පාරේ දෙන්න එපා කියලා කොහේ හරි කනත්තක දීපියව කියලා යවන්න. ඇම්බියුලන්ස් එක ඇවිල්ලා නලාව නාද කරනවා මෙවුන් වාහන නවත්තලා පාර මැද්දේ රොඩි කනවා. ලෙඩාට හෙන ගැහුවත් කමක් නෑ. සාර පොයේ දවසේ. අපල පාර නිදහසේ තියෙන්න එපා. එනේ උන්ට යන්න. දන්සල පාරේ කට්ටිය වට වෙලා ගෙරිකුණ වාගේ කනවා ඒක. ගියේ වන්දනාවනේ. බෞද්ධලු. තියනවා බෞද්ධ. හැදියාවක් නැති, ලැදියාවක් නැති, විනයක් නැති. තවත් මිනිහෙකුට බාධාවක්, හිරිහැරයක්, කරදරයක්, පීඩාවක් නම් මොකද්ද පුතේ ඒකේ තියෙන බෞද්ධකම? මේ සාර පොයේ දවසේ මට හැකියාවක් නැහැ. නැත්තම් දෙවනෝ මන් දන්සල්. ලංකාවේ ඇයි මේ දුප්පත්? ලංකාවේ ඇයි මේ රාගික? ලංකාවේ ඇයි මේ හැප්පිලා මැරෙන්නේ මෙච්චර? සියදිවි නසා ගන්නේ ඇයි මෙච්චර? කපලා කොටලා මරන්නේ ඇයි මෙච්චර? ලාමක වයසේ අයාලේ පැනලා යන්නේ ඇයි? පන්ති ඇවිල්ලා ඇතුගලේ බුදියන්නේ ඇයි? පාර දෙපැත්තේ තියෙන කාමර ඇත කියලා තියෙන එව්වාගේ ලගින්නේ කවුද? ඒ තරම් නිදිමතේ යන්නේ උන් ඉන්නවද මේ පාරේ? ඔය කාමර වල රිංග බුදියන්නේ? ඈ? එතකොට මේ කාමර කාටද? අබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. මෙම ධර්ම දේශනාව සද්ධාවෙන් ශ්‍රවණය කර නොමිලේ කණ්ඩ හම්බුණා. වැඳ දෙනවා නෙමේ. වැඳ දෙන්නේ මිනිහට ජීවිතේට බත් එකක් දීලා තියනවාද ගෑණියෙක් වැඳලා? තමන්ගේ මිනිහට හම්බෙලා තියෙනද මහත්තයා වැඳලා බත් එකක්? නෑනේ. හැබැයි මහත්තලාගෙම ගෑනු මහත්තලාගෙම බඩු මුට්ටු හාල් 3-5 වියදම් කරලා උයාගෙන ඇවිල්ලා මේ පින් කඳ වැඳලා දෙන්නේ. ඒ වැඳලා දීපයක වළඳලා එක්කව කරලා පොතේ දාලා බල ඉඳලා ප්‍රීති වෙලා මරණයක් එන බව නොදැන ඉඳලා මරණය අභිමුවට ආපු ගමන් අපේ කියලා හිතිලා තෘෂ්ණාවෙන් ආඳුනේ අරක දාලා යන්න බෑනේ. අරක අල්ලගෙනම මැරෙනවා තෝ දෙයිය වාගේම එනවා. ඕක තමයි ඇත්ත. බෞද්ධ දර්ශනයකනේ. නමුත් ඒක තේරෙන්නේ නැහැනේ ගිහි පැවිදි බහුතරයකටම. යන්න වෙන ගමන, ඉන්න වෙන තැන, විඳින්න වෙන දේ. බුදුරජාණන් වහන්සේ ඒ බව සසර පින් තිබුණු, සසර පින වැහිලා ගියපු තාත්තගේ ආభాසයෙන්, තාත්තගේ ආශ්‍රයෙන් කොල්ලාගේද මෝඩ ගති ලක්ෂණ මිත්‍යා දෘෂ්ටික වැඩ තමයි තිබ්බේ. තාත්තා පෙන්නපු ලෝකෙනේ කොල්ලා දැකලා තියෙන්නේ. එයින් එහා ලෝකයක් දැකලා නැහැ. දැන් අපිට උනත් එහෙම තමයි. දැන් පරම්පරාවෙන් පරම්පරාවට එනකොට ඔයාලගේ ළමයි අපි පුංචි කාලේ දැකපු ලෝකේ දැකලාද බලන්නකෝ. මේ අලුතෙන් ඔයාලගේ ඉන්න ළමයි ගහ කොළ අඳුරන්නේ, සතා සිව්පාව අඳුරන්නේ, බඩුවක් මුට්ටුවක් අඳුරන්නේ, අතේ පයේ වැඩ දන්නේ, හේනේ වැඩ දන්නේ, කුඹුරේ වැඩ දන්නේ, වත්තේ වැඩ දන්නේ, පිහියේ වැඩ දන්නේ, පොරවේ වැඩ දන්නේ, කැත්තේ වැඩ දන්නේ, උදැල්ලේ වැඩ දන්නේ. මේ මොකක්වත්ම දන්නේ නැති ලස්සන ලෝකයකට අරන් යන්න කියලා ශිෂ්‍යත්වයේ ඉඳලා අරගෙන දුවනවා ගෑනු කුලප්පු වෙලා ඉන්නේ අප්පා. ඔව්. ලංකාවේ ගෑනු කුලප්පු වෙලා ඉන්නේ ළමයාට උගන්වන්නලු. මිනිහා ගිරේට වෙච්ච පුවක් ගෙඩිය වගේ මිරිකිලා ඉන්නේ. ඔව්. කැපෙන්න හදනකොටම ගැම්මක් අරගෙන පුම්බලා නවත්ත ගන්නවා. තද කරන්න එපා කියලා ඒක පියවලා දානවා. හැබැයි ගැලවිලා යන්න බෑ. අල්ලලා තියෙන අඬු වලට. ඒකේ ඉන්න ඕනේ රැඳිලා.
පින්නතුනි ඒ දුවලා උගන්නාපු උන් කෝ ලංකාවේ ඔච්චර දුවලා උගන්නාපු උන් කෝ ලංකාවේ ඇයි මේ දුප්පත් ලංකාවේ ඇයි මේ රාගික ලංකාවේ ඇයි මේ හැප්පිලා මැරෙන්නේ මෙච්චර සියදිවි නසාගන්නේ ඇයි මෙච්චර කපලා කොටලා මරන්නේ ඇයි මෙච්චර ලාමක වයසේ අයාලේ පැනලා යන්නේ ඇයි පන්ති ඇවිල්ලා ඇතුගලේ බුදියන්නේ ඇයි පාර දෙපැත්තේ තියෙන කාමර ඇත කියලා තියෙන එව්වාගේ ලගින්නේ කවුද ඒ තරම් නිදිමතේ යන්නේ උන් ඉන්නවද මේ පාරේ ඔය කාමරවල රිංග බුදියන්නේ එතකොට මේ කාමර කාටද කෝ උගන්නපු ළමයි මේකද ලෝකේ මේකද අපි හොයන්නේ මෙතනද නිවන නෑ සුබමානවකයාටත් උනේ මහයුන් පෙන්නපු ලෝකේ ළමයා අතරමං වෙලා ඔයාලගේ ලෝකේ ඔයාලා පෙන්නන ලෝකේ ළමයා අතරමං වෙලා ළමයා මොකවත් දන්නේ නැහැ ඒකට ළමයිට බැනලා වැඩක් නැහැ මේ මහයුන් කරපු අපරාධයක් තියෙන ගිහි පැවිදි ඉහළ ඉඳලා පහළ දක්වාම මහා සමූහයා කරපු අපරාධයක් තමයි මේ තියෙන්නේ. ඒකේ දුක, ඒකේ විපාකය, ඒකේ කර්මය ගෙවන්නේ කවුද? ඔබ මැරිලා යයි හෙට. ඔබ හෙට මැරිලා යයි. ඒ ගෙවන්නේ මෙව. උන්ට ආගමක් දහමක් නැහැ. සංස්කෘතියක් නැහැ. ජාතිකත්වයක් නැහැ. ආර්ථිකයක් නැහැ. සෞඛ්‍යයක් නැහැ. හෙටක් නැහැනේ. හෙටක් නැති ගමන. මේක නෙමෙයි පින්නතුනි බෞද්ධ දර්ශනය. බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ බෞද්ධ දර්ශනය ඇතුලේ ඔබ නුවණ වෙහෙසවා අඩු තරමේ අසපු ගානේ දුවනවා ආරණ්‍ය ගානේ දුවනවා ලොකු පන්සල් හොයාගෙන දුවනවා ගමේ පන්සලට අඩිය තියන්නේ නැතුව ඉන්නවා පන්සල් දෙකට තුනට කඩාගෙන ભેද බින්න වෙලා අලුතෙන් පන්සල් හදනවා ආමුදුරු මාරු කරනවා අලුතෙන් ගේනවා ගෙනල්ලා බලනකොට හිටියට එහා ඔහොම එක ඒවානේ තියෙන්නේ තොইল ඔබ දිහා බලන්නකෝ ඔබ දිහා බලන්න ඔබ පන්සිල් රකින්න පින්බත් චරිතයක්ද කියලා බෞද්ධයාගේ නිත්‍ය සීලය පංච සීලය නිර්වාණය සොයා යන සදහැතියෙකුගේ ආරම්භය අත්තිවාරම පංච සීලය සෝවාන් විය හැක්කේ සීලයෙන් පිරිපුන් අයට පමණයි එතකොට නිවනේ ආරම්භකම මග සෝවාන් ඊළඟට සකෘදාගාමි ඊළඟට අනාගාමි ඊළඟට අරහත් මේ පිළිවෙලට යන්න ඕන. ඒකේ මුලම සෝවාන් මග සෝවාන් ඵලයට එන්න නම් පිරිපුන් සීලයක් තියෙන්න ඕන. බෞද්ධයාගේ නිත්‍ය සීලය පංච සීලය ඔබ බලන්න ඔබට පංච සීලය තියෙනවද කියලා. බුදුරජාණන් වහන්සේ සුබ මානවකයාට තාත්තට වෙච්චි කර්මය ඉරණම පැහැදිලි කරලා දීලා වලදාලා තිබ්බ නිදහන් ටිකත් අරන් දීලා පෝසත් කෝටිපති මහා ධන කුවේරේ කරලා බුද්ධියනු තනුන බුද්ධිමතෙක් කළා. ඒ වෙලාවේ සුබ මානවකයා බුදුහාමරන්ට වන්දනා කරලා භාග්‍යවතුන් වහන්සේ සත්‍යයි බුද්ධ ධම්ම සංඝ තුනුරුවන් සත්‍යයි භාග්‍යවතුන් වහන්සේ මං අද ඒක අවබෝධ කරගත්තා මගේ තාත්තට වෙච්ච දේ හොයාගෙන ආවට පස්සේ ඔබ වහන්සේ මට ඒක අතට ගත්ත නෙල්ලි ගෙඩියක් ගැන කියනවා වගේ පැහැදිලි කළා ඒත් භාග්‍යවතුන් වහන්සේ මට තව ප්‍රශ්නයක් තියෙනවා සුබ ප්‍රශ්නයක් තියෙනවා නම් නිරවුල් කරගන්න ඕනේ මොකද්ද ප්‍රශ්නේ කියලා ඇහුවා
ඒ ගමන සුභ මානවකයා කියනවා භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ මිනිස්සුયો හැටියට අපි ඔක්කොම උපදිනවා. මනුලොව ඉපදෙනවා. ඒ ඉපදෙන මිනිස්සු අවුරුදු 120ක් ආයු වළඳලා පිරිසක් මැරෙනවා. සුළු පිරිසක්. ඒත් අතරකඩ කාලය තුල මව් කුසේදී මැරෙනවා, ඉපදිලා මැරෙනවා, ලදරු වයසේ මැරෙනවා, ගැටවර වියේ මැරෙනවා, තරුණ වයසේදී මැරෙනවා, තලත් ඈනි වයසේදී මැරෙනවා. බහුතරයක් මේ අතර මග තැන මැරෙනවනේ. මේ වෙනසයි භාග්‍යවතුන් වහන්සේ නිරෝගීව අවුරුදු 120ම ඉන්න අය ඉන්නවා. සමහරු මව් කුසේදී ලෙඩ වෙනවා. සමහරු බිහි වෙලා රෝගාබාධ. සමහර අය ළමාවිය, ගැටවරවිය, තරුණවිය, මැදියමේ පුදුම දුක් දෙන රෝගාබාධයන්ට ලක් වෙනවා. කැපීම්, කෙටීම්, කැඩීම්, බිඳීම් මේවාට අතරමඟදී ගොදුරු වෙනවා. සමහර අයට මේ මොනවත්ම නෑ භාග්‍යවතුන් වහන්සේ. ඇයි මේ වෙනස? භාග්‍යවතුන් වහන්සේ සමහරු අංග විකලයි. සමහර අය අංග සම්පූර්ණයි. ආරෝහ පරිණාහ දේහයෙන් යුක්තයි. සමහර අය ලස්සනයි. සමහර අය තාම අවලස්සනයි. සමහර අය මන්ද බුද්ධිකයි. සමහර අය බුද්ධිමත්. භාග්‍යවතුන් වහන්සේ සමහර අය ඊටාම ධනවත් මහා පෝසත් ධන කුවේරයෝ. සමහර අයට එදා වේල කන්න නැතුව, ඉන්න පැලක් නැතුව, අඳින්න වස්ත්‍රයක් නැතුව අනන්ත දුක් විඳිනවා තන. භාග්‍යවතුන් වහන්සේ මේ වෙනසයි. ඒ ගමන බුදුරජාණන් වහන්සේ සුභ මානවකයාට මේ වෙනස කියලා දෙන්න මෙන්න මෙහෙම කිව්වා. පාණාතිපාතා පටිවිරතෝති අදින්නා දානා පටිවිරතෝති කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝති මුසාවාදා පටිවිරතෝති සුරාමේරය මජ්ජපමා දට්ඨානා පටිවිරතෝති. ඕම් වෙනසට හේතුව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා සුභ මානවකයාට. සුභ ඔය වෙනස මෙන්න මේ නිසා. මම දැන් ඔබට කිව්වානේ බෞද්ධයාගේ ප්‍රතිපදාව, බෞද්ධයාගේ පදනම, නිදහස්, සතුට, සැනසීම, ප්‍රීතිය, සැපත, සදාකාලික සුවය තියෙන නිවනෙහි ආරම්භය සීලය කියලා. සාමාන්‍ය ගිහියාගේ සීලය පංචශීලය. ඒ පන්සිල් නොරැක බිඳීමේ හේතුවෙන් මෙලවත් සසර ගමනේදී ඔය වෙනස හදනවා. ඒ කොහොමද භාග්‍යවතුන් වහන්සේ? පාණාතිපාතා පටිවිරතෝ හෝති. සුභ සත්ව ලෝකයේහි ඕනෑම සත්වයකට වද දීලා, හිංසා කරලා, පීඩා කරලා, මරලා ඔවුන්ට යම් යම් අහේතුකව සිදු කරන විනාශයක් වේද, ඒකේ ප්‍රතිඵල හැටියට සංසාර ගමනේ ඒ පෞකාරයාට ලැබෙන දඬුවම තමයි අල්පායුක්සව මැරෙනවා.
සත්ව ලෝකයේ සත්තුන්ගේ ජීවිත ස්වභාවිකව මැරෙන්න තියෙද්දී අතරමඟදී මරා දමා තලා පෙලා හිංසා කරපු එකේ කර්මය පටිසන්ධෙනවා අතරමඟදී මැරෙනවා. තන නොතන නොබලා ඒ දඬුවම ලබා දෙනවා. සසර ගමනේ ප්‍රාණඝාත කරලා තියෙනකොට තද බල කර්ම රෝග තියෙනවා. සත්ව හිංසනය අධික සත්ව හිංසනයේ යෙදෙන අයට ඒක පටිසන්ධනවා. මේ වයඹ පළාතේ ඔබට යාබද කිලෝමීටර කීපයයි තියෙන්නේ. මෝඩ ළමයි කසාද බැඳලා දරුවෝ දෙන්නෙකුත් ඉන්නවා. උදේ පාන්දර බිරිඳ නැගිටලා වතුර ලිපේ තියනකොට කුස්සියේ බිරිඳට ඇහෙනවා බලු පැටව් වගේක් කෑ ගහනවා ගෙදර. ඒ ගෙදර බලු පැටව් නැහැ. නමුත් කෑ ගහනවා. කුස්සියෙන් එළියට බහලා රවුමෙන් එනකොට ඉස්සරහ දොරකඩ බලු පැටව් 3 දෙනෙක් කවුදෝ ගෙනත් දාලා පාරේ දාලා ගිහින් උන් ඇවිල්ලා මේ ගෙදරට දොර ළඟ ගුලි ගහලා කෑ ගහනවා. ගෑණි කෑ ගැව්වා බල්ලන්ගේ කේන්දිරිය වාගේ නෙමෙයි බුදියාගෙන හිටපු අරු කුලප්පු වෙලා නැගිටින්න. යක්ෂා වේසෙන් කෑගෝ ආය ඉවරයි පොඩි එකෙක්වත් මිදුලේ වань තියන්න හම්බෙන්නේ නැහැ. මේ කොහෙදෝ ජරාවක් ගෙනත් දාලා මේ බලනකො නැගිටලා ආයි බුදියන්නද ඈ දෙවඟනද ඇවිල්ලා තියෙන්නේ. දෙවඟන නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ යකා ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් ආයි බුදියනවා බරු අරු නැගිට්ටා විජාට නැගිටලා ඇස් දෙක පිය ඇවිල්ලා බලන ඇත්තටම බලු පැටව ගෙනත් දාලා මෝඩයා කේන්ති ගත්තා. ගෑණි ගැනත් තරහයි බල්ලෝ ගැනත් තරහයි ගෙනාපේ උන් ගැනත් තරහයි ගියා පිළිකන්නට ගත්තා පොඩි උරයක් දැම්ම 3 දෙනාම උරේට අරන් ගියා පිළිකන්නට කෙටුවා වලක් දැම්ම වැව්වා. අය කෑ ගහන්නේ වැඩේ කළා. ඕනෑම මෝඩෙක් මෙහෙම තමයි. දැන් මේ මෙතන තුස්නීම් භාවයෙන් සූස් ගෑවට උඹලා මරලම නැ මේ ඉන්න අය මරලම නැද්ද මොකෙක්වත්ම ඈ නමරාපු කවුරුත් නෑ මෙතන. හැමෝම මොකෙක් හරි මරලා තියෙනවාමයි. මං දවසක් බණ මඩුවක හඳුන්නේ බණ කියනවා. ටිකක් කම්මැලි කොමට බණ අහන උපාසක අම්මා කෙනෙක් බිත්තියට හේතු වෙලා ඒ වුන්දා මෙහෙම කර ඉන්නවා. මම වුන්දා ගැන නිරීක්ෂණය කරමින්ම බණ කියනවා. මුන්දා දඩේ මේ යනවා හඳුන්නේ. ඕ මේ කැලෑවක් තියෙනවානේ වුන්දාගේ ඔළුවේ. ඒ මූකලානාස්සේ මේ වුන්දා දඩේ මේ යනවා ඇඟිලි 4ක් පාවිච්චි කරගෙන. ඒ අනකොට හාල් ඇටයක් වාගේ එකක් අහුවෙච්ච ගමන් ගත්තා. පැදුරු පොට යටින් තිබ්බා අබේ දානේ දුන්නා. බලන්නකො මේ මනු ලෝකේ අපි එක කෙනා ඉන්න තැන් බලන්නකො. දැන් මේ මම බණ කියන අතරවාරයේදී මෙතන සියලුම දෙනා බණ අහන එකමද වැඩේ නෑ. මේ අතරේ එක හේයම් මාරු තියෙනවා පුතා. ඌට දැනෙන විදිය, හැංගෙන විදිය, තේරෙන විදිය, අර කොල්ලට තේරිච්ච විදිය. සංසාරයේ කළ පවට මේ මනුලොව ඉපදුනේ දිලිඳු ඊටාම ප්‍රාථමික පරිසරයක. හරිහාමං අධ්‍යාපනයක් ලබාගෙන බුද්ධිමතුන් ආශ්‍රය කරලා පිරුණු බුද්ධියක් හදාගන්න ලැබුණේ නැහැ. සසර ගමනේ කළ පවට අවමංගල්‍යයක් තමයි උපත. මංගල්‍යයක් වෙලා උපත ලබන්න නම් පතිරූප දේශ වාසෝච පුබ්බේත කත පුඤ්ඤතා
අත්ත සම්මා පණීදිච ඒතම් මංගල මුත්තම. මහා මංගල්‍යයක් වෙලා උපදින්න නම් සසර පින් තියෙන්න ඕන හොඳ පරිසරයක උපදින්න. මම ඊයේ පෙරේදා වලපනේ බණකට ගියා. සෑහෙන ලේපිච්චෙන් නැති අප්පා යන කොටයි එන කොටයි. නාය ගිහිල්ලා හඳුන්නේ පාර දිගටම නාය ගිහිල්ලා යන්තම් පොඩ්ඩක් තියෙන්නේ. මේම කරලා බලනකොට කිලෝමීටර් 3-4 පේනවා යට කරුවල හෙල. මම ඊට පස්සේ කිව්වා සසර කරුමෙට අඩේ මේකේ ඉපදුනේ. වාසනාවට ඵලයව කරේ තැන්න බලන්න අපි ඉන්න පැත්තට කිව්වා. කොච්චර තැන්නට ගෙනත් දැන් මත ඉඳීද? ඉන්නේ කැලණි අර ගඟේ ඉන්නේ උන් ගෙනත් දාන්න කුරුණෑගලට බලන්න. හෙට ආපිට කැලණි ගඟේ. ගඟ ගලනකොට පාලම උඩ. අපි ගලුවා යට වුණා දීපියව කණ්ඩ. අතපාලා ඉල්ලනවා කණ්ඩ. ඉතින් මිනිස්සුත් ගිහින් දෙනවා කණ්ඩ. වතුර බහිනකොට මාං ගඟේ. මේක දකින්න රාජ්‍යයකුත් නැහැ. මේකෙන් ගැලවෙන ජීවිතයකුත් නැහැ. සසර කර්මයක් තිබ්බොත් ඒක පටිසන්ධෙනවනේ. ඒකනේ බුද්ධිය පිහිටලා නැත්තේ. නැත්තම් ඕකේ ඉන්නේ නැහනේ. සේන්දු වෙලා යනවා. ඔව්. බානුකේ දරුවෙක්ව අඩුම තරමේ ඔය ළඟපාත පන්සලකටවත් අරන් ගිහිල්ලා අපේ හඳුන්නේ අපි ගෙවන කරුමේ මෙවුන්ට උරුම වෙන්න හොඳ නැහැ. මේකා හිටියත් එකයි නැතත් එකයි මහාන කරලා මේකට උගන්වන්නකෝ කියලා දෙන්න බෑද? ඈ? දැන් මෙහි වයඹ අනන්ත දුක් විඳින දරුවෝ ඉන්නවා. පන්සල් වල විසිකන තරම් නේද හඳුන්නේ? ඈ? පන්සල් වල තරම් විසිකන තැනක් අය කොහෙවත් නැහැ. අනේ හඳුන්නේ අපේ පන්සලේ නම් විසිකන්නේ නැහැ කියලා කිව්වට මන් දන්නව විසි වෙනවා. ඕ මම ලංකාව වටේම යන හින්දා මට පේනවා දුර්ලභ තැනක තමයි කලමනාකරණය නැත්තම් විසි වෙනවාමයි. ඔව් අතිරික්ත බඩු කියන ඒවා ප්‍රමාණය කොච්චරද දන්නේ? කෑම බීම එහෙම. බඩගින්නේ දවසම ඉන්න දරු පැටව ඉන්නවා අප්පා කණ්ඩ නැතුව. නමුත් හඳුනේ අම්මට අප්පච්චිට හිතෙන්නේ නැහනේ මේ කවර කෑම තියෙන තැනකට තල්ලු කරන්න. අධ්‍යාපනයේ තියෙන තැනකට තල්ලු කරන්න. පින් තියෙන තැනකට තල්ලු කරන්න හිතෙන්නේ නැහැ. සසර කරුමේ. අරුගෙත් කරුමේ මුංගෙත් කරුමේ. ඒකනේ අභාග්‍යය. ඒකට සසර පිනකුත් ඕනේ. ඒක අපිට හේතුවක් නැහැ. ලබන්න. අනන්ත දුක් දෙනවා. එහෙම තියෙනවා. අර බලු පැටව 3 දෙනා වල දාපු කොල්ලා එදා දවසේ බාරගෙන තිබුණු වැඩේ මේ කුරුණෑගලම ලොකු පොල්වත්තක වගාලින්දක් ඉහලා පිරීලා තියෙන පස් ගොඩ දාන්න. කොල්ල 5 දෙනෙක් ගිහින් තියෙනවා. වත්තේ අයිතිකාරයා ඇවිල්ලා අවශ්‍ය කලමන ඔක්කොම දීලා මැෂින් එකත් ස්ටාර්ට් කරලා ලිඳ ඉහලා පස් ටික දාන්න මං එනකන් කියලා ඒ මිනිස්සයා ගියා. ගිහිල්ලා 11ට විතර තේ බොන කලප්පන්නත් අරගෙන ඇවිල්ලා. ඒගොල්ලෝ කොල්ලන්ට කතා කරලා තියෙනවා තේ බොන්න. ඒ වෙනකොට ලිඳේ වතුර ඔක්කොම හින්දවලා පස්සේ යම් ප්‍රමාණයක් ගොඩ දාලා. ලිඳ ඇතුලේ ඉන්න අයට බහින්න ඉනිමග උඩ ඉන්න කොල්ලා දැම්ම ඇතුලට. ඒ ගමන අර බලු පැටව වල දාපු කොළුවා පතුලේ ඉඳගෙන ඉනිමග අල්ලගෙන ගොඩ වෙන්න කිව්වා අනිත් අයට. එක ගොඩ වුණා. මේ කොල්ලා ගොඩ වෙන්න ඉනිමගට අඩිය තියෙනකොටම පුතේ ලිඳේ යූර කඩාගෙන ලිඳ ඇතුලේ වැහිලම ගියා. පස් ගොඩ දාන්න මැෂින් අරගෙන කට්ටිය ඇවිල්ලා ලෑස්ති වෙනකොට වැඩේ ඉවරයි. පැය 24ක් වගේ නේ හඳුන්නේ. බාන්න. වැලලුවේ බලු පැටව. වැලලුනේ මානවයා.
කොයි තරම් පාපයක් සසරේ එකතු කරලා තියෙන්නේ නැද්ද මේ පාපේ බර අරකට එකතු වෙච්ච ගමන් ඉන්න දෙන්නම බෑ. එතනින්ම නිමා කෙරුවා. දික්ක ධම්ම වේදනීය අකුසල කර්මයක් පටිසන් දුන්නා. ඔව්. ඒවා විපාක දෙනවා එහෙම. අපට මේ නොඑක් විදිහේ තාඩන පීඩන වද හිංසා කැපීම් කෙටීම් රිදවීම් මේ ඔක්කොම තියෙන්නේ පින්නතුනේ සංසාර ගමනේදී අපි කරගෙන ආපු කල කම්වල පව් කම්වල බලය තමයි. අපි හිතුවට ඇයි මටම මෙහෙම වෙන්නේ? ඇයි මටම මෙහෙම වෙන්නේ කියලා අපි හිතනවානේ. උඹට එහෙම වෙන්නේ උඹ කරපුවට. ඒක අය අපිට හොදලා දාන්න බෑ. එහෙනම් බුදුහාඳුරන්ට තිබ්බනේ දේවදත්ත මහ පොළොව පලාගෙන යද්දි මෙච්චර ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් බුදුහාඳුරන්ට දේවදත්තව අල්ලන්න තිබ්බේ නැද්ද උසලා ආකාශෙ තියන්. බෑ කරුමේ පටිසම් දෙනකොට හාමුදුරුවරුන්ව උල තිබ්බා. බුදුහාඳුරෝ ජීවමානව ඉද්දි බුදුහාඳුරන් තිබ්බනේ ගිහිල්ලා රාජ්‍යරුවන්ට කියලා මේ රාජ්‍යරුව සෙල්ලම් කරන්න එපා. ඔය දැන් හාමුදුරුවරු කියන්නේ ඈ අර කවුද හිරේ ඉන්නවලු කියලා අර පහුගිය දවස්වල මං අහගෙන යනවා. ඈ සෙල්ලම් කරන්න එපා. එහෙම කරන්න අයිතියක් නැහැ. එහෙම කියනවා. හාමුදුරුවරුන්ට තියෙන්නේ හාමුදුරුවරුන්ගේ වැඩේ කරන්නනේ. රාජ්‍යරුවන්ගේ වැඩේ රාජ්‍යරුව කරයි, ඇමතියාගේ වැඩේ ඇමතියා කරයි, නීතිපතිගේ වැඩේ නීතිපති කරයි, පොලිසිය වැඩේ පොලිසිය අය කරයි, හාමුදුරුවන්ගේ වැඩේ හාමුදුරුව කෙරුවා නම් හාමුදුරනේ මේ ශාසනය මීට වැඩිය ලස්සනයි. ඒක නෙමෙයිනේ වෙන්නේ. වෙන එකක් වෙන්නේ. ඒකේ කරුමේ තමයි මේ ගෙවන්නේ. එහෙනම් අපි ඉන්නතුනේ බෞද්ධයෙක් හැටියට බෞද්ධයාගේ ජීවිතයක් පවත්වාගෙන යන්න ඕන වැඩ ටික කරගත්තා නම් මේ සංසාර ගමනේ තියෙන විපාක නැති කරගන්න පුළුවන්. සසර පුංචි අකුසල කර්ම තිබ්බොත් ඒ වගේ ගැලවෙන්න බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා ප්‍රයෝග සම්පත්තිය පාවිච්චි කරන්න. චූටි කාලේ ඉඳලා සත්තු මරණ එක සත්ව හිංසනය නැවැත්තුවාම අපි අතින් සිද්ධ වෙලා තියෙන පුංචි අකුසල කර්ම තියෙනවා සසර ගමනේ. ඒවා විපාක දෙන්න නොදී ඒවා පැත්තකට තල්ලු කරගෙන අපේ මේ පුණ්‍යවන්ත කුසලයාගේ බලය අපිව අරන් යනවා. මහා සැඩපාරක් එනකොට තියෙන රොඩු තල්ලු කරගෙන පස්කන්දු තල්ලු කරගෙන සැඩපාර ඉස්සරහට යන්නේ. ඒ වගේ අපේ ජීවිතේ පුණ්‍යවන්ත ශක්තියින්ගෙන් පුරව ගත්තාම ඒ ශක්තියේ බලයෙන් අපි ගොඩ යනවා. ඉගෙන ගන්න බෑ මේක මොකවත් දන්නේ නැහැ ගොනා මෝඩයා කිය ඉන්න නැතුව හොඳට ඉගෙන ගන්න පුළුවන් පරිසරයක් හදලා ළමයා දිරිය වඩලා දෙමව්පියෝ දිරිය වඩලා පොතපත හොඳට කියවලා ප්‍රායෝගිකව වැඩ ටික කරා නම් ඉගෙන ගන්න පුළුවන්. බැරිනේ. ඒක උවමනාව උනන්දුව වඩන වීරිය ඒකට අවශ්‍ය පරිසරය අපි නිර්මාණය කරන්න ඕනේ. දෙවියන් වහන්සේ ගෙනත් දෙනකන් අතල්ලාගෙන ඉඳලා බෑ. දැන් ඔය මම දැකලා තියෙනවානේ දෙයියන්ට පින් දෙනකොටම ආයිස් ඇල්ලු ආත ගෑනු. ගොට්ටේ ගහලා අල්ලන්නේ මේ. ඇයි? දෙයියන්ට පින් දෙන්නේ අරු දාලා හින්දලු අප්පා. දානවා දෙයියෝ. දැන් මේ අර පහුගිය දවස්වල අතන එහා පැත්තේ මොකක්ද ඒ හරියට කියන්නේ? පොල්පිටි ගමින් කුඹුක් ගැටේ පාරේ එනකොට අතර මගින් හැරිලා යන්න තියෙනවා අරගම හරියෙන් තොලු කන්ද පැත්තට. ආන් ඒ හරිය දෙවලක් තිබිලා තියෙනවා. ගෙවල් දෙකකුත් තිබිලා තියෙනවා.
වැස්ස වැහැලා කන්ද බුරුල් වෙලා කන්ද ලිහිල් වෙලා ගරාගෙන එන මට්ටමේ තිබිලා තියෙනවා. එදා දෙවියෝ වඩින දවසක් දෙවලට ඔය කොළඹ පැත්තේ අම්මන්ඩිලා වගේකුත් ඇවිල්ලා තියෙනවා. මෙවුන්දගෙන් සාස්ත්‍ර අහන්න. කොළඹ ඉන්න ගෑණිගේ විපත කියන්න පුළුවන් මේ දෙයියා බල ගේ පිළිකන්නේ කන් දෙන එක දැක්කේ නෑනේ. ඔව් කොහොමද දැමිල්ල දෙයියන්ගේ? ඈ දෙයියන්ගේ දැමිල්ල මොකෙක්වත් දාන්නේ අපි දා ගන්න ඕන. ඔව් මොකෙක්වත් ගෙනත් දෙන්නේ අපි හොයා ගන්න ඕන. ඒක නෙමෙයිනේ අපේ ඔළුවේ තියෙන්නේ. කවුරුන් හරි දෙනකම් බලාගෙන ඉන්නවා. මරුණාම පින් දෙයි. දෙන්නේ. දෙන්න නම් පුළුවන් කියන්නකෝ. ගන්න පුළුවන් තැනක හිටියොත් නේ ගන්නේ. දුන්නට ගන්න බැරි තැනකට ගිහිල්ලා හිටියොත් මොනා කරන්නද? බුදුහාඳුරු ඒ නිසායි අනුදැන වදාලේ අත්තාහි අත්ත නෝනාතෝ කෝහිනාතෝ පරෝසිය. තමන්ට තමන්ගේ පිහිට හැර අන් සරණක් නැහැ. එහෙනම් හාඳුන්නේ කිව්වේ තුනුරුවන්ගේ සරණ තියනවා කියලා. ඔව් සරණ පිනිස තියෙනවා තුනුරුවන්. හැබැයි අපි සරණ ලබා ගන්න දෙපේ. ගහේ හෙවණ තියෙනවා. අපි හෙවණට යන්න දෙපේ. වැස්සට කුඩේ තියෙනවා. අපි ඉහළ ගන්න දෙපේ. එතකොට මේකෙන් ආවරණේ හම්බෙන්නේ. අපි කරන්න ඕනේ. ලංකාවේ පුරුද්දක් හදලා තියෙනවානේ අනු මත යැපෙන. කණ්ඩ බොණ්ඩ අඳින්න ඉන්න ඔක්කොම අනු මත. පිනත් අනු මත. මැරිච්ච ගමන් ගහනවා උඩ. වාය ධම්මා සංකාලා පරලෝ සපත් මාස් පොත හීම් මැනිකාට අමාම නිවන් සැප ලැබේවා. හම්බෙයි. රෙද්ද ලියලා ගැහුවානේ. හම්බෙයි. කෙරුවෙම ඉන්නකම් සට කපට කෛරා ටික කූට වැඩ නම් අපි රෙද්ද ලිව්වට හම්බෙයිද? හම්බෙන්නේ නැහැ. මිනිහෙක් ණය වෙලා අහරනුත් පොලියට අරන් මෙහෙනුත් පොලියට අරන් හැම තැනම ණය. අපි නූල බැඳලා කියනවා යසයිසුරු භවභෝග ධන සම්පත් ලැබේ. හම්බෙන්නේ තමන් ඒකට දිව්‍ය වඩලා නිර්මාණය වෙන්න ඕන. එහෙම නැතුව බෑ. පාපයෙන් අත මිදෙන්න දිරිය වඩන්න ඕන. කුසලයේ පිහිටන්න දිරිය වඩන්න ඕන. පිනෙහි පිහිටා කුසලයේහි පිහිටා ක්‍රියා කරන මිනිහාට සංසාර ගමනේ පුතේ අකල් මරණ නැහැ. රෝගාබාධ නැහැ. කැපීම්, කෙටීම්, කැඩීම්, බිඳීම්, හදිසි අනතුරු නැහැ. සත්ව ඝාතනය, සත්ව හිංසනයෙන් අයින් වෙලා මෛත්‍රිය වඩන මිනිහාට මෙලවත් පරලොවත් පින්නතුනි ඒ රැකවරණේ ආශිර්වාදයේ තියෙනවා. එල්ලි වෙනකන් කියන්නේ වුණා තියෙන. වෙලාව ඉවරයි අපේ පඬිතාණු දීපු. දෙවෙනි සිල්පදේ බින්දොත් මොකද වෙන්නේ? තණ්ඩලේ දෙන්න දෙපොලේ දක්කනවා කටු කැලේ ගාලේ නොලියා වද දෙනවා හපුතලේ කන්ද දැකලා බඩ දනවා පව් කළ ගොනෝ ඇදපන් අපු
තල් යනවා පව් කළ ගොනෝ ඇදපන් අපුතල් යනවා. මොකද්ද පාපේ? හපුතලේ කන්ද අදින්න විය කර බැඳගෙන ටොංගාන බඩු පටවපු කරත්තේ ගිරි දුර්ගයක් වූ හපුතලේ කන්ද ලාඩම් ගහලා කුරවලට කුරේ ඉදිරියට නෙරනකොට යටින් යකඩ පටිය ඇදෙනවා පියලා තියෙන ඇන සිදුරු වලින් ලේ විදිනවා හොටු දීර ගලනවා සෙම හැලෙනවා කටෙන් කඳුළු ගලනවා දෑසින් බෑ යන්න කියලා හිතෙනවා ඔළුව කරකලා හාම් පුතා දිහා බලනවා අතේ තියෙන කෙවිතෙන් තලනවා යම බෑ කියලා බෑ යම හයිය තිබ්බ කාලේ හොරා කාපුවා ගෙවාපිය ණයට අරන් නොදීපුවා ගෙවාපිය රවට්ටලා අනුන්ට බර දීලා ගත්තුවා ගෙවාපිය ගෙවන්න වෙනවා මෙතන එහෙම අය ගොඩක් ඉන්නවා පින්නතුනි සංසාර ගමනේ හරක් වෙන්න බලාගෙන ඉන්න ගොඩක් මෙතන ඉන්නවා අල්ලස් අරම්ම නැද්ද හොරකමක් කරලම නැද්ද අන්සතු ඉඩමක් පාරක් ඉනිහිටවල ඇල්ලුවෙම නැද්ද නියර රහිද්දි අරුට පාඩුවට රැස්සෙම නැද්ද හොඳට බලන්නකෝ බඩු කිරද්දි මුදලාල්ලා ඔක්කොම මන් දිහා බලන්න බඩු කිරද්දි මෙහෙම තට්ටු කරලා ඕ පඩිය පැත්ත උඩ යවලා බඩු පැත්ත පාත් කරලා වැඩියෙත් තියනවා කියලා දුන්නා නම් හම්බෙයි දීපුවා හම්බෙන දවසක් තියෙනවා එදාට ගෙවන්න වෙනවා බෑ කියලා බෑ පේනවනේ එළදෙන ගස් බඳිනවා අනේ ඇලේ කැලේ තනකොළ කන්නේ ඇලේ වතුර බොන්නේ මුගෙන් කෑවෙත් නෑ ගස් බඳිනවා පැටියාව වෙන ගහක බඳිනවා දරුසෙනෙහස පපුව පැලෙන්න කිරි එරිලා චූටි එක ආඬනවා එහා ගහේ අම්මා ආඬනවා මෙහා ගහේ දී ගන්න නෑ කිරි එරිලක් තියනවා කිරි කාටද හාම් පුතාට පැටියටද නෑ හාම් පුතාට කිරි එරිලා ඇයි ඒ අරන් ඉස්සර හොරට අරන් ණයට අරන් දීලා නෑ ගෙවලා නෑ අල්ලස් හැටියට අරන් ගෙවලා නෑ දීලා නෑ ඒවා ගෙවන දවස අර බෑ කියන්න බෑ බාල්දිය යටින් තියලා සූරන පැටියට තියාපිය අඩේ කියලා කකුල උස්සලා ගහනවා පයින් දැම්ම ලනුව කකුලට බැඳා එහා පැත්තේ ගහේ අණ්ඩක් එල්ලලා ගහන්න පයින් ගත්තුවා දෙන්න නැතුව සූරනවා කරන කලට පව් මීරිය මිසේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ හැඳින මේ පව් දුරාලන උපදේසේ නුදුන මැනවි තුන් දොර අවකාශේ පව් කරනකොට ප්‍රීතියෙන්නේ කරන්නේ අඬ පව් කරනවද පුතා ඔයාලා දැකලා තියෙනවද හොරකමේ යන්නේ උන් දුකේ බෑ රම්බණ්ඩගේ පොල්ලිත්ත කොහොම කඩන්න දප්පා එහෙම අඬ යනවද පුතා හොරකමේ
නෑනේ කුපාඩි කොමේ යන්නේ උන් මේ කුරුණෑගල පුත්තලම් පාරේ යනවත් පුතා ඉක්කි ගග එහෙනම් මෙතන ඔක්කොම ඉකි බින්දන සද්දෙම ඇහි හැමතිස්සෙම මම දන්නවනේ වගේ නගර 3ක් ලියාපදිංචි වෙලා තියෙන්නේ පුතා කුරුණෑගල ගම්පහ රත්නපුරේ මොනවටද ලියාපදිංචි වෙලා තියෙන්නේ දන් දීමේ අග්‍ර අබේදානේ දීමේ අග්‍ර මෛත්‍රිය වැඩිීමේ අග්‍රද හොඳට හොයලා බලන්නකෝ මේ ප්‍රසිද්ධියක් ලැබලා තියෙන මේ නගර 3 මොනවටද කියලා එතකොට තේරෙයි ගෞරවය අපිට හම්බෙලා තියෙන අභිමානය අපිට හම්බෙලා තියෙන ලැජ්ජයි බෑ මිනිහෙකුට ලැජ්ජයි බයයි තියෙන්න ඕන කරනකොට ප්‍රීතියෙන් පව් කළාට විඳවන්න වෙන දවසට අඬන්න වෙනවා බලන්නකෝ පිළිකාවක් හැදිලා මිනිස්සෙක් විඳින දුකක් බලන්නකෝ අංශභාගය හැදිච්චාම විඳින දුක බලන්නකෝ මිනිස්සු වද වේදනා විඳින ලෙඩ වෙලා හැබැයි අපි ප්‍රීතියෙන් සත්තුන්ගේ කෑලි කඩාගෙන සත්තුන්ගේ ඇඟේ කොටස් ඔළුව කණ්ඩාසයි ඇස් දෙක කණ්ඩාසයි බඩවැල් කණ්ඩාසයි හෘද මාංශ කණ්ඩාසයි පීකුදු කණ්ඩාසයි ඇට සුප් නියමයි මසුයි යටයි දෙකම හොඳයි කාගෙන යනවා ඉතින් හැබැයි ගෙවන්න වෙන දවසට ඒක ගෙවන්න වෙනවා අතමිදෙන්න බෑ ෆිනෑන්ස් ගෙවන්න අල්ලස් ගන්නවා මන් දන්නවා වාහනේ යනවා සුඛෝපභෝගී බිරිඳත් ආඩම්බරෙන් ඉන්නවා අපේ මහත්තයාගේ වාහනේ හැම මාසෙම ෆිනෑන්ස් වාරිකේ දාන්නේ පඩියේ බැංකු ණයයි ෆිනෑන්ස් වාරිකේ දානකොට පඩිය ඉවරයි එතකොට කණ්ඩ එතකොට ළමයින්ට උගන්වන්න අඳින්න පළඳින්න උත්සව සම්භාෂණ ප්‍රීති සාද පවත්තන්න කෝ නෑ මන් දන්නව පුතේ මාත් රාජ්‍ය සේවයෙන් හිටියේ රාජ්‍ය සේවය අතිශය කලකිරීමක් මං ඉල්ලා අසුනේම හොර කයියක් එක බැරි හින්දා ස්වාමීන් වහන්සේ සියලු දෙනාමද මම නම් ආමුදුරුවනේ එහෙම ගෑවිලාවත් නෑ කියලා හිතන පින්වතෙක් ඉන්නා නම් උඹ බෝසත් පුතේ ආඩම්බර වෙයන්. ඔව් උඹ ආඩම්බර වෙයන් බෝසත් මිනිහෙක් මං කියලා. මං පෝසත් උනේ දිරියෙන්මයි කියලා ආඩම්බර වෙයන්. එහෙම නැත්තම් මිනිසුන්ව රවට්ටලා මිනිසුන්ව මුලා කරලා මිනිසුන්ට රිදවලා නීතියට පිටුපාලා කර්මයේහි ඵල විපාක නොදැක පාපයට ලැජ්ජ බය නැතුව අල්ලස් අරගෙන වංචා කරලා හොරා කාලා ඒ වගේම අවභාවිතාවේ යොදවලා යමක් ගත්තේ වීනම් ගෙවන්න වෙනවාමයි ඒක සත්‍යයි හොරකම හොඳ නැහැ හොරකම හොඳ නැහැ ගෙවන්න වෙනවා අවබෝධයෙන් දැක දැන අඳුනාගෙන ජීවිතේ විඳින්න බලන්නකො සමහර අය ඒක කරුමෙම තමයි කූපන් තියෙන කාලේ කූපන් ගත්තා මං චූටි කාලේ කූපන් කියලා જાතියක් තිබ්බා ඊට පස්සේ ප්‍රේමදාස මහත්තයා ඔකට අලුත් නමක් දාලා ජනසවිය කෙරුවා අරකම තමයි මේ ජනසවිය කෙරුවා ඊට පස්සේ චන්ද්‍රිකා මණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය ඕකට තවත් නමක් හැටියට එකතු කරලා සමෘද්ධිය හැදුවා ඊට පස්සේ අලුත් අයිටම් එකක් හැටියට ඊට පස්සේ ආණ්ඩුවකින් ගෙනාවා අස්වැසුම කියලා මේ හතරෙම ඉන්නේ එකම පරපුර පුතා
කූපන් ගත්තා, ජනසවියට ආවා, ජනසවිය ගත්තා, ඊළඟට සමෘද්ධිය ආවා, සමෘද්ධියට වැටුණා, සමෘද්ධියෙන් අස්සසුමට වැටුණා. තාත්තගෙන් පුතාට, පුතාගෙන් මුණුපුරාට. හිඟන්නොමයි. හිඟන කොමෙන් එළියට එන්න බෑ. මේ තොරා කෑමන්නේ හඳුන්නේ. මේ මාස් පොත ඉන්නවද සමෘද්ධිලාභියෝ? අස්සසුම ගන්න ඕනේ අය නෑ. රුපියල් 5000කට වඩා අඩු මාසික ආදායමක් ඇති. හඳුන්නේ එක දවසක් වැඩට ගියොත් 5000යි. දවස් දෙකක් වැඩට ගියොත් 6000යි. මාසෙට දවස් 30ක් තියෙනවා. 15ක් ඵලයවකෝ. නෑ. හැමදාම හිඟමනේම ඉඳගෙන නෑ කියලා නැත්තටම නැති වෙලා උගේ මූසලකම ඌටම වැදිලා. උගේ මූසලකමමයි ඌට වැදුනේ. වෙන මොකක්වත් නෙමෙයි. මිනිහෙකුට තියෙන්න එපැයි හිතේ දිරියක්, ගතේ දිරියක් තියෙන්න එපැයි. උපාය මාර්ගයක් තියෙන්න එපැයි. අපි මිනිස්සුන් සත්තු උනත් පින්නතුනි හොයාගෙන යනවා. නෑ කියලා බුදියන්නේ. උන්ගේ කුසගින්න නිවා ගන්න උන් හොයාගෙන යනවා. යොදුන් ගණන්. මේක අපි මනුලව ඉපදිලා අහස, ගොඩබිම, දියඹ, මහ පොළොව යට ඕන තැනක් තරණය කරලා ජීවිතේ ගැට ගහ ගන්න උපායශීලීත්වයක්, නිර්මාණශීලී බවක් තියෙන කෙනෙකුට හැකියාව තියෙනවා. ඌරෙක් යනකොට බිම වැටලා තිබ්බොත් තමයි කෑම. හැබැයි අපි යනකොට ගහේ තිබුණොත් ඒකට නගින්න පුළුවන්, වැලේ තිබුණොත් ඒකට නගින්න පුළුවන්, නගින්න බෑ නම් කෙක්කක් හදා ගන්න පුළුවන්. කණ්ඩ අපිට කණ්ඩ ක්‍රම ඕන තරන්නේ. අරුට නෑනේ. එහෙව් එකේ අපිත් ඌරා වාගේ වුණා. ඌරම තප්. ඌරා වෙලා ඉන්නේ. ඒකනේ මේ ජරාව කන්නේ. සීය පිටුවාගෙන පින්නතුනේ ලෝකය දකින්න මහන්සි ගන්න. අන්සතු වස්තුවට අත තියන්න එපා. අන්සතු දෙයට හිත තියන්න එපා. අන්සතු දෙය පැහැර ගන්න එපා. උදුර ගන්න එපා. වංචනික විදියට ගන්න එපා. සූරා කන්න එපා. ඒවා සසරේ ගෙවන්න වෙන දවසක් තියෙනවා. වෙල්යායක ගොම්බානක් කකාවුනින් එක ගොනෙක් වල්ගය නැතුව වැනි වල්ගය ඇති ගොනා මැස්සන්ට බැටදුනි දුප්පත් කමත් වල්ගය නැති ගොනාවැනි. ඉස්සර ලංකාවේ මිනිස්සු පුතේ අකුරු ඉලක්කම් දන්නේ. ඒ අකුරු ඉලක්කම් දන්නේ නැති මිනිස්සුන්ගේ කියමන් බලන්නකො. චුල්ල කම්ම විභංග සූත්‍රයේ පැහැදිලි කරලා තියෙන හොරා කෑමේ ආදීනවය, පාපය විස්තර කරනවානේ මේකේ. සංසාර ගමනේ තොපි හරක් වෙලා උපදී. අල්ලස් ගත්තොත් වලිගෙත් නැති වෙයි. අල්ලස් ගත්තොත් බලන්නකො හිඟා කණ්ඩ වෙයි, දුප්පත් වෙයි. මිනිස්සුන්ට වංචා කරලා කෑවොත් මේක විස්තර කරනවා කර්මේ. හරක් පට්ටියක ඉන්නවලු වලිගෙ නැති එකෙක්. වලිගෙ තියෙනවුන් ඇඟේ ඉන්න මැස්සෝ එලවා දමමින් තනකොළ කනවා. අර මැද්දේ ඉන්න වලිගෙ නැති එකාගේ අර එළවනේ උන් ඇවිල්ලා ඔක්කොම වහනවා. අනික්කේ උන් වහනේ උන් නැත් වලිගෙ එළවනවනේ. මේකට වනන්න එකක් නැහැනේ. මුගේ වලිගෙ නෑ, කරුමෙට අහිමි. සසර කරුමෙට අහිමි වෙලා වලිගෙ වනන්න එකක් නෑ. දැන් පන පිටින් අමුවේ අර මැස්සෝ ඔක්කොම මේකගේ ලේ උරා බොනවා. දැන් එළව ගන්න ක්‍රමයක් නෑ. කැලෑ අස්සෙන් දුවනවා. ආපහු මතු වෙනකොට වහනවා. වතුර ටිකක් බොන්න නෑ. ලේ උරා බොනවා. තනකොළ කන්න දෙන්නේ නෑ. ලේ උරා බොනවා.
බුදියන්න දෙන්න ලේ උරා බොනවා. ඔව් ආදීනෝ පේන්නේ අපි.